ඔයා කවදා හරි මෙහෙම තත්ත්වයකට මුහුණ දීලා තියෙනවද? ඔයා ඔයාගේ හොඳම යාළුවාට හරි ආදරය කරන කෙනාට හරි මැසේජ් එකක් යවනවා. හැබැයි පැය ගාණක් යනකම් රිප්ලයි එකක් නෑ. එක පාරටම ඔයාගේ ඔළුවට එන්නේ මොන වගේ සිතුවිල්ලක්ද? මෙයා මාත් එක්ක තරහ වෙලාද? මම ඊයේ කියපු දෙයකට එයාගේ හිත රිදිලද? එයාට දැන් මාව එපා වෙලාද? මේ විදියට එක දිගට නෙගෙටිව් සිතුවිලි වැලක් ඔයාගේ ඔළුවට එන්න පටන් ගන්නවා. අන්තිමට බලද්දී එයාගේ ෆෝන් එකේ බැටරි බැහැලා. හැබැයි ඒ වෙනකොටත් ඔයා ඔයාගේ හිතින් කතා ගොඩක් හදාගෙන ලොකු මානසික පීඩනයක් විඳලා ඉවරයි. ඇයි අපේ මොළය හැමතිස්සෙම මේ වගේ නරකමදේ ඍණාත්මකදේ මුලින්ම හිතන්න? අපි දකින අහන හැමදේම ඇත්ත නෙමෙයි. ගොඩක් වෙලාවල් වලට අපේ මොළය අපිව රවට්ටනවා. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ කොග්නිටිව් ඩිස්ටෝෂන්ස්. එහෙමත් නැතිනම් සිතිවිලි වල ඇති විකෘතිතා කියලා. ආයුබෝවන්. මනස සහ ජීවිතයේ YouTube නාලිකාවට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ සතුට විනාශ කරන, ඔයාව නිතරම දුකට සහ බයට පත් කරන මේ නෙගෙටිව් සිතුවිලි කියන උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක ගැන. මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න. මොකද ඔයාගේ මොළය ඔයාව රවට්වන විදිහ අඳුනගෙන ඒ සිතුවිලිවලට අභියෝග කරන ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක ක්‍රම කිහිපයක් මම අද ඔයාලට කියලා දෙනවා. ඇයි අපේ මොළය අපිට මෙහෙම කරන්නේ? පරිණාමීය මනෝවිද්‍යාවට අනුව මේකට කියන්නේ නෙගෙටිවිටි බයස් කියලා. අවුරුදු 10 ගානකට කලින් අපේ මුතුන් මිත්තන්ට කැලේ ජීවත් වෙද්දී හොඳ දේවල් වලට වඩා නරක දේවල් අනතුරු ගැන අවධානයෙන් ඉන්න එක ජීවිතේ බේරගන්න ගොඩක් වැදගත් වුණා. ඒ පුරුද්ද අදටත් අපේ මොළේ තියෙනවා. මොළය හැමතිස්සෙම බලන්නේ අනතුරක් තියෙනවද කියලා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මොළේ මේ තොරතුරු සකසනකොට සමහර වෙලාවල් වලට කළුපාට කණ්ණාඩියක් දාගෙන ලෝකයේ දිහා බලනවා වගේ වැඩක් තමයි කරන්නේ. මේකට තමයි අපි කොග්නිටිව් ඩිස්ටෝෂන්ස් කියලා කියන්නේ. මේකේ විකෘතිතා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මයින්ඩ් රීඩින්, අනුන්ගේ සිත් කියවීම කියන එක. ඒ කියන්නේ කිසිම සාක්ෂියක් නැතුව අනිත් අය ඔයා ගැන නරක විදියට හිතනවා කියලා ඔයාම තීරණය කරන එක. එයා මන් දිහා බැලුව විදිය හරි නෑ. එයා මට කැමති නෑ. මෙන්න මේ විදියට හිතනවා. දෙවැනි එක තමා කැටැස්ට්‍රිෆයිසින්. කුඩා දෙයකින් මහා විනාශයක් දැකීම. පොඩි වැරද්දක් උණු ගමන්ම මුළු ජීවිතේම ඉවරයි කියලා තමයි හිතන්නේ. මම අද ප්‍රසන්ටේෂන් එකේදී වචනයක් පැටලුවා. දැන් බොස් මාව අයින් කරයි. මට රස්සාව නැතිවෙයි. මෙන්න මේ විදිහට හිතන එක. තුන්වෙනි එක තමා බ්ලැක් ඇන්ඩ් වයිට් තින්කින්. සියල්ල හෝ කිසිවක් නැත යන ආකල්පය. ඒ කියන්නේ එක්කෝ මම 100% සාර්ථක වෙන්න ඕනේ. නැත්තම් මම සම්පූර්ණ පරාජිතයෙක් කියලා හිතන එක. මේ හැම එකක්ම අපේ මොළය අපිට පෙන්වන බොරු චිත්‍රපටයක් විතරයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අපි මේ නෙගෙටිව් සිතුවිලිවලට රැවටුනාම අපේ එදිනදා ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙනවා. පළවෙනි දේ තමයි මේකෙන් ඔයාගේ ආත්ම විශ්වාසය, සෙල්ෆ් කන්ෆිඩන්ස් විනාශ වෙලා යන එක. ඔයාට අලුත් දෙයක් පටන් ගන්න, අලුත් ව්‍යාපාරයක් කරන්න හරි ඉගෙන ගන්න හරි ආසාවක් එනවා. හැබැයි අර කැටැස්ට්‍රිෆයිසින් කියන සිතුවිල්ල ඇවිත් කියනවා මේක පේල් වෙයි, මිනිස්සු හිනහවෙයි, සල්ලි ටිකත් නැතිවෙයි කියලා. අන්තිමට ඔයා කවදාවත් ඒ දේ පටන් ගන්නේ නැහැ. ඔයාගේ දියුණුව නවත්වන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඔයාගේම මොළය ඇතුලේ තියෙන සිතුවිලි. දෙවෙනි කාරණාව තමයි පුද්ගල සම්බන්ධතා බිඳ වැටීම. ඔයා නිතරම අනුන්ගේ හිත් කියවන්න ගියාම යාළුවෝ, පවුලේ අය සහ ආදරය කරන කෙනා
කරන හැම දෙයක්ම ඔයා දකින්නේ සැකෙන්. මෙයා මාව මගාරිනවා. මෙයාට මාව එපා වෙලා වගේ දේවල් හිතින් හදාගෙන ඔයා රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඇත්තටම එතන කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ සිතුවිලි නිසා ඒ ලස්සන බැඳීම් විනාශ වෙලා යනවා. අන්තිම දේ තමයි මේ විදිහට නිතරම ඍණාත්මක දේවල් හිතනකොට ඔයාගේ මොළය නිතරම ආතතියෙන් පිරෙනවා. කාලයක් යද්දී මේක විෂාදය, කාන්සාව වගේ බරපතල මානසික රෝග දක්වා වර්ධනය වෙන්න උනත් පුළුවන්. ඒ නිසා මේ උගුලෙන් ගැලවෙන එක අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. එහෙනම් මේ ඍණාත්මක සිතුවිලි වලට රැවටෙන්නේ නැතුව මොළය හරි පාරට යන්නේ කොහොමද කියලා මනෝවිද්‍යාත්මක උපදේශනයේදී අපි භාවිතා කරන CBT, ඒ කියන්නේ Cognitive Behavior Therapy වල තියෙන ක්‍රමවේදයක් ඇසුරින් මම ඔයාලට පියවර 3ක් කියලා දෙන්නම්. පළවෙනි පියවර තමයි සිතුවිල්ල අල්ලා ගැනීම. ඔයාට දුකක්, කේන්තියක් හෝ බයක් දැනෙන හැම වෙලාවෙම තප්පරයකට නැවතිලා ඔයාගෙන්ම අහන්න. මම මේ වෙලාවේ මොකක්ද හිතුවේ කියලා. අපි මෙහෙම උදාහරණයක් ගමු. එයා මට රිප්ලයි කළේ නැත්තේ මාව එපා වෙලාද කියලා ඔයා සිතුවිල්ල අඳුරගන්න. ලෙඩේ හොයාගන්නේ නැතුව බෙහෙත් දෙන්න බෑ වගේ මුලින්ම ඔයාගේ ඔළුවට එන විකෘති සිතුවිල්ල අඳුරගන්න. දෙවෙනි පියවර තමයි සාක්ෂි සෙවීම. මතක තියාගන්න. සිතුවිලි කියන්නේ යථාර්ථය නෙමෙයි. දැන් ඔයා ඒ සිතුවිල්ලට අභියෝග කරන්න ඕනේ. ඔයාගෙන්ම අහන්න. මේක ඇත්තක් කියලා ඔප්පු කරන්න මට තියෙන සාක්ෂි මොනවද? මේක බොරුවක් වෙන්න තියෙන සම්භාවිතාවය මොකක්ද? එයාට මාව එපා වෙලා කියලා හිතෙන්න කලින් එයා ට්‍රැෆික් එකේ ඉන්නවා වෙන්න බැරිද? ෆෝන් එක ඕෆ් වෙලා වෙන්න බැරිද? කියලා යථාර්ථවාදීව හිතන්න උත්සාහ කරන්න. තුන්වෙනි පියවර තමයි සිතුවිල්ල නැවත සැකසීම. දැන් අර නෙගටිව් සිතුවිල්ල වෙනුවට සාධාරණ සහ සමබර සිතුවිල්ලක් ආදේශ කරන්න. එයා මට කතා කළේ නැත්තේ මාත් එක්ක තරහ නිසා නෙමෙයි. එයා වැඩක හිර වෙලා වෙන්න ඇති. මම ටිකක් කතා කරලා බලනවා කියලා හිතන්න පුරුදු වෙන්න. මේක දවසින් දෙකින් කරන්න බෑ. හැබැයි දිනපතා ප්‍රායෝගිකව පුහුණු වෙද්දී ඔයාගේ මොලේ ඉබේම පොසිටිව් විදියට හිතන්න පුරුදු වෙනවා. ඉතින් මේ වැඩේ කරලා බලන්න. අද වීඩියෝ එක දිහා සාරාංශයක් විදිහට ගත්තොත් නෙගටිව් සිතුවිලි එන එක මනුස්ස ස්වභාවය. හැබැයි ඒ එන හැම සිතුවිල්ලක්ම ඇත්ත කියලා පිළි අරගෙන ඒවට ඔයාගේ ජීවිතය පාලනය කරන්න දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයා. ඔයාගේ මනස හරියට අහස වගේ. අහසේ කළු වලාකුළු පාවෙලා යනවා. සමහර දවස්වලට වැස්ස කුණාටු වෙනවා. නෙගටිව් සිතුවිලිත් හරියට ඒ වලාකුළු වගේ. ඒවා ටික වෙලාවකින් පාවෙලා යනවා මිසක් කවදාවත් අහසට හානියක් කරන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ ඔළුවට එන ඍණාත්මක සිතුවිලි දිහත් උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න. ඒවට රැවටෙන්න එපා. අද වීඩියෝ එකෙන් පස්සේ මට දැනගන්න ඕනේ මම කලින් කිව්ව කොග්නිටිව් ඩිස්ටෝෂන් වලින් ඔයා වැඩියෙන්ම අත්දැකලා තියෙන්නේ මොන එකක්ද? මයින්ඩ් රීඩින්ද, කැටස්ට්‍රිෆයිසින්ද? ඔයාගේ අත්දැකීම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම පොඩි දේත් ගොඩක් හිතලා දුක් වෙන නෙගටිව් දේවල් හිතන ඔයාගේ යාළුවාට මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඒක ඔයා එයාට කරන ලොකු උදව්වක්. මේ වගේ ඔයාගේ ජීවිතයට වටිනාකමක් එකතු කරන, මනස ශක්තිමත් කරන තවත් වීඩියෝ එකක් අරගෙන අපි ඉක්මනින්ම එනවා. මනස සහ ජීවිතය YouTube නාලිකාව තාමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකක් ආපු ගමන් බලන්න බෙල් නොටිෆිකේෂන් එක ඔන් කරලා තියාගන්න. මතක තියාගන්න මනසේ බලයෙන් ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් කියලා. සුබ දවසක් වේවා. ඔබට ජය.